කුමාරතුංග මැතිනියගේ ඒ කැබිනට්ටුවේ හිටපු අමාත්‍යවරු ඉන්නවා මේ ජාතික ජන බලවේගයේ. මේ වගේ අර්බුදකාරී තත්වයක තවත් ඉල්ලන එක සමග ජන බලවේගය ඉදිරියට අනුමත කරනවද? දැන් ඔබතුමා විශේෂයෙන්ම වෛද්‍යවරුන්ට ඍජුව බලපවපු එකක් තමයි පේ ටැක්ස් එක. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ දේවල් ගෙනාවු පේ ටැක්ස් එක. දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ විශේෂයෙන්ම අමාත්‍ය දූර දරපු අය ඉන්නවා ජාතික ජන බලවේගයේ. එතකොට ඒ කාල පරිච්ඡේදය තුලදී ඒ අමාත්‍ය දූර දරපු විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍ය දූරයේ දරපු අය ඉන්නවා. එතකොට ඒ අය ඒ කාල පරිච්ඡේදය තුලදී රටේ මහ ජනතාවට දැනෙන්න ඒ අවශ්‍ය සේවාව ඊට කෙරුවද? චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ඒ කැබිනට්ටුවේ හිටපු අමාත්‍යවරු ඉන්නවා මේ ජාතික ජන බලවේගයේ දැන්. රටේ ජනතාවට දැන් තියෙනවා රටේ ජන සමවෙන්න හිටු මන්ත්‍රීතුමිය මේ මම පළාත් සභාවේ හිටුවා. සෝරි මේ ඔබතුමිය කිව්වා අර 2004 ආණ්ඩුවෙන් දැද්දී අපේ ඇමතිවරු හිටියා ඒ කෘෂිකර්මය වගේ විෂයන් වල එහෙම කියලා ඔබතුමිය ගාව තියනවද 2004 කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග පශුසම්පත් අමාත්‍යාංශය ඇතුලේ කලින් ආණ්ඩුවලට හයින් පස්සේ තියෙන වෙනසයි ඒ මාස 14 ඇතුලේ ඒ විෂයන් ඇතුලේ සිදුවෙච්ච වෙනස පිළිබඳව මොකද බරපතල අසාධාරණයක් සහ වැරදි තොරතුරක් වෙනවා මොනවා හරි වුණාද කියලා ඇහුවාම දැන් මම දන්නවා කෘෂිකර්මයේ ගත්තොත් වැඩිම වීඇස් වෙන්න වාර්තා වෙච්ච කාල පරිච්ඡේදයේ ඒ වගේ වාර්තා ගොඩක් තියෙනවා ප්‍රශ්නයක් මම අපි හැමදෙනාම කියපු දෙයක් තමයි එදා පාර්ලිමේන්තුවේත් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා කියපු දේ තමයි මේ වැල්පාලමේ යන මම මේ දරුවා ඊටාම ආරක්ෂිත විදිහට ගෙනියන්න යනවා මට උදව් කරන්න කිව්වා. එතකොට අපේ හිටපු විපක්ෂයේ කී දෙනෙක් දෙයකට උදව් කරන්න ඉදිරිපත් වුණේ. ඕකේ. එතකොට අපේ හිටපු විපක්ෂයේ කී දෙනෙක් දෙයකට උදව් කරන්න ඉදිරිපත් වුණේ. රට ඉස්සෙල්ලම මූලිකවම අපි රට ගැන හිතන්න ඕනේ. ඒ නිසා දේශපාලන පක්ෂ කඩින් කඩ අවුරුදු 5න් 5ට මම හිතනවා අපි මේ පස්සට යන්නෙත් මේ අවුරුදු 5න් 5ට හින්දාද කියලා දන්නේ නැහැ. ඒ නිසා නව තරුණ පරපුර මම හිතන්නේ මෙතුමා අපේ සමගි ජන බලවේගයේ මෙතුමා කිව්වා නව තරුණ පරපුරක් ඉන්නේ. ඒ අයට ගැළපෙන විදිහට තමයි අද දේශපාලන වැඩපිළිවෙල තුලින් ආර්ථික වැඩපිළිවෙල යන්න ඕනේ. ලෝකෙත් එක්ක අපි යන ගමන් මාර්ගයේදී ලෝකෙත් එක්ක බද්ධ වෙන්න පුළුවන් තැනට යන්න ඕනේ. ඒකට හරියන විදිහට අපි කැමති වුණත් අකමැති වුණත් මේක කුහක කමින් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අධ්‍යාපනයට අවශ්‍ය කරන ඒ තාක්ෂණ පාසල් විශ්වවිද්‍යාල එදා 47 ඉඳලා අද මේ වෙනකොට තියෙන විශ්වවිද්‍යාල ප්‍රමාණය කොතෙක්ද කියලා ගන්න. මේවා ඇතුලේ ඉගෙන ගන්නවද මේ ඇතුලේ සටන් කරනවද මොනවද කියන එක නෙවෙයි. දරුවන්ට අවශ්‍ය කරන මේ නව තාක්ෂණය, ගුරුවරුන්ට අවශ්‍ය කරන ඒ විද්‍යා තාක්ෂණ පාසල් ටික බොහෝ දේ කෙරුවා. කරපු දේ ඒ වැඩ සිදු වුණ දේ මේ රටට ලැබිච්ච දේ පිළිබඳව අපි කතා කරන්න වෙනවා. ඒ නිසා මේ 78ක සාපය ගැන නම් මම කතා කරන්න කැමති නැහැ. මේක අපේ රට, මේක ශ්‍රී ලංකාව, මේක අපි බොහොම අමාරුවෙන් ඉදිරියට යනවා. සුනාමිය ආවා, සුනිකුණාටු ආවා. මේවා ඔක්කොමත් එක්ක අපි මේ ඉදිරියට යන රටක් හැටියට අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම ජාතික ජන බලවේගයට ජනතාව වෙනුවෙන් කියපු දේ ඉටු කරන්න කියලා. ගෝවි මහත්වරුන්ගේ ගෝවි ණය පිළිබඳව මොකද්ද මේ වෙනකොට දැන් පත් වෙලා තියෙන්නේ මොකද දිගින් දිගටම ගොවි ජනතාව කිව්වේ ඒගොල්ලන්ට කුඹුරු ටික හදාගන්න මොකද වැලි ගොඩ ගැහිලා තියෙනවා ඒ වැලි ටික ඉවත් කරගන්න පුළුවන් කමක් නැහැ ඒකට ගත්ත පියවර මොකද්ද කියලා මේ වේසනයේදී ශාන්තිරි මහත්මිය මම හිතන්නේ පළවෙනි වතාවට තමයි කුෂිකාර්මික ජනතාවට වී වලට විතරක් නෙමේ වී වලට එළවලු වලට පළතුරු වලට අතිරේක ධාන්‍ය වලට මේ සෑම භෝගයකටම ආණ්ඩුව ඉතා විශාල මූල්‍ය සහනයක් දුන්නා. වී ගත්තොත් හෙක්ටයාරයකට මගේ මතකය අනුව 1,50,000ක් හෙක්ටයාරයකට එතෙන් සිට යහට මේ ආදි වශයෙන් මූල්‍ය සහන විශාල ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම බිඳ වැටිච්ච වැව් අමුණු ඒ වගේම ඇල මාර්ගයේ පද්ධති පිළිසකර කළා කුෂිකර්මාන්තයට යල් වේගයේ විශේෂයෙන්ම මහා කන්නයට අවශ්‍ය කරන ප්‍රවේශය ගන්න මූලික කටයුතු කරලා තියෙනවා. ඒ වගේම කියන්නේ තවමත් අවසන් නැහැ. නමුත් ඒ අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මම දැන් කම්පාර පොළොන්නරු වගේ ප්‍රදේශවල පවා විශාල වශයෙන්
වැලි කඳු වලට යට වෙච්ච කුඹුරු වලට ඒවටත් උදව් කරමින් සහන දෙන ගමන්ම මූල්‍ය සහන දෙන ගමන්ම ප්‍රායෝගික උදව් කරමින් හැකි ඉක්මනින් අපි කියන්නේ මේ තාම ඔක්කොම අවසන් කියලා හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනිමින් තියෙනවා. ඉතින් ඒ වගේම අර කලින් ප්‍රත් වුණා අපි පොරොන්දු වෙච්ච ඒවා ඉටු කරනවාද කියලා පැහැදිලිව ඉටු කරමින් තියෙනවා. අපි මේ රටේ වැඩ කරන ජනතාවට සාධාරණ එතෙක් නොතිබිච්ච සාධාරණ වෘත්තීය අයිතිවාසිකම් ලබා දීම සඳහා පෙනී ඉන්න රජයක් ආණ්ඩුවක් ඒ වෙනුවෙන් එදා සටන් කරපු ආණ්ඩුවක්. ඒ නිසා තමයි ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහට 2025 සිට මේ රටේ සමස්ත වැඩ කරන ජනතාවගේ මූලික වැටුප 66%කිනුත් වැටුප් වර්ධක අගේ 80%කිනුත් වැඩි කරේ. එතනින් නැවතුන්නේ අපි දන්නවා මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ රාජ්‍ය සේවයට බැඳෙද්දී එතෙක් තිබිච්ච පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම අහිමි කරා 2016 දී යලි මේ රජය ඒක ක්‍රියාත්මක කරන්න වෘත්තීය සංගම් වලින් එළවෙන චෝදනාවට මොකක්ද බයද? ඒක ක්‍රියාත්මක කළා. ඒ වගේම ආපදා ණය 2,50,000 ලක්ෂ 4 දක්වා වැඩි කරා. ඒ වගේම විශේෂයෙන්ම නිවාසා දේපල ණය අත්හිටවල තිබ්බ යලි ඒක අපි ක්‍රියාත්මක කරා. උත්සවාතිකාරම් රුපියල් 10,000 ඒක 15,000 කරා මේ ඊයේ පෙරේද. මේ ආදි වශයෙන් මේ රටේ රාජ්‍ය සේවකයන්ට අහිමි කරලා තිබිච්ච අයිතිවාසිකම් බොහෝ ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඉතින් එවැනි තත්වයක් ඇතුලේ යම් අපි දන්නවා දැන් මේ වෙනකොට විශේෂයෙන්ම සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ කාරණා. ඉතින් මේ සම්බන්ධයෙන් 2022 පැවතිච්ච ආණ්ඩුව තමයි පාසල් සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන්ව ගුරු සේවයට බඳවා ගැනීම සඳහා තරඟ විභාගයක් තියන්න තීරණය කරේ. ඊට පස්සේ යම් පිරිසක් ඒකට මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරා 2023 ජනවාරි වල ඒකේ ප්‍රතිඵලයක් විදිහට මාර්තු තියන්න තිබිච්ච විභාගය අත්හිටුවා. එතකොට පැවතිච්ච ඒවකට පැවතිච්ච රජය තමයි විභාගය පවත්වන්න තීරණය කරේ. 2007න් පස්සේ රාජ්‍ය සේවයේ අවසර 18ක් ඇතුළත කවුරුවක්වත් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්න පැවතිච්ච රජයන් කටයුතු කළ නැහැ. මට මතකයි මමත් ඉල්ලීම් කරා. නමුත් 2017 පැවතිච්ච මේ මොහොතේ යහපාලන රජයේ අඛිල විරාජකාරී වසම් අධ්‍යාපන ඇමතුමා හිටියේ ඒ වෙලාවෙත් අපේ ඉල්ලීම අපි ඉල්ලුවෙත් අන්තර්ග්‍රහණය කරන්න කියලා. නමුත් එදා යහපාලන රජයේ අඛිල විරාජ්‍ය අධ්‍යාපන ඇමතුමා වර්තමාන විපක්ෂ නායකතුමා ඉන්න අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් ගත්තා තරඟ විභාගයෙන් තොරව ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්න බෑ කියලා. 2018 ඒ කියන්නේ 2013 පාසල් වලට අනුයුක්ත කරපු සංවර්ධන නිලධාරීන් පවා ගුරු සේවයට බඳව ගන්න කටයුතු කරේ 2018 තරඟ විභාගේ. ඒ නිසා අපේ ඉල්ලීම කැමැත්ත තිබුණා ඒ ආකාරයට. නමුත් රජය ඒ පියවර ගත්තේ නැහැ. ඉතින් දැන් වර්තමානයේත් එහෙම අරන් නැත්තේ වැරද්දක් කියන එකට වඩා අරන් නැත්තේ ගුරු සේවයට එහෙම අන්තර්ග්‍රහණය කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ ඊට අදාළ ආයතන ඒ සඳහා අනුමැතිය ලබා දෙන්නේ නැති නිසා මේ වෙනකොට විශේෂයෙන්ම පාසල් වල ගුරු පුරාපාඩු 23000ක් බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දීලා අර නඩු ශේෂ්ඨාධිකරණයේ සහ අභියාචන අධිකරණයේ තියෙන අධිකරණ ක්‍රියාමාර්ග අවසන් නිසා අත්හිටවපු ගැසට් කරලා අත්හිටවපු ඒ විභාගය වයස් සීමාව 40 සිට 45 දක්වා සංශෝධනය කරලා ඒ වගේම 40 සිට 35 සිට 40 දක්වා සංශෝධනය කළා සියලු උපාධිධාරීන්ට පාසල් වල සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන්ට ඒ විභාගයත් ඒ වගේම විභාග දෙකක් එක දින පවත්වන්න ඒ අවශ්‍ය පියවර අරගෙනත් තියෙන නිසා කිසිම මොහොතක ආණ්ඩුවක් විදිහට අපි මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් අහිමි කරලා නැහැ. ඒවට ඉතාම නිවැරදිව වහුම්කම් දෙනවා. ඒවා විසඳන්නත් අවශ්‍ය පියවර ගන්නවා. හොඳයි. විශේෂඥ වෛද්‍යවරයෙක් ඔබත් වෛද්‍යවරුත් වෘත්ති ක්‍රියාමාර්ගයක නියැලෙනවා. වෘත්තීය සමිති ආණ්ඩුවට අමතර පීඩනයක් දෙමු කරන්නේ. නෑ මම හිතන්නේ දැන් වෘත්තීය සමිති මගින් ඉල්ලීම් කර තිබෙන්නේ රටේ ආර්ථිකයේ ස්ථාවරභාවයක් වුණු බවට ආණ්ඩුව කරපු ප්‍රකාශات එක්ක සහ දන්නවා භාණ්ඩාගාරය සම්බන්ධව ඔවුන්ගේ රුපියල් ප්‍රමාණය පිරිතිරි යන බවට ආණ්ඩුව මගින් ප්‍රකාශ කළා. ඒ නිසා ඒ වගේම තමයි මේ වෙලාව විශේෂයෙන්ම අපි දන්නවා මේ ආදායම් බදු අය කිරීම සම්බන්ධව නැත්නම් බදු අගය ලෝකයේ අනිත් රටවල අය කරන ප්‍රමාණයට වඩා සාපේක්ෂව ඒ කියන්නේ ආදායමට සාපේක්ෂව ඉහළ බදු ප්‍රතිශතයකට වෘත්තීය විදිහින් ලක් වෙලා තිබෙනවා. ඒ නිසා රුපියල් වලින් වැටුප්වල වැඩිවීමක් සිද්ධ වුණාට ඊට සාපේක්ෂ විදිහට උද්දමන ඉහළ යාම ආහාර සෞඛ්‍ය අධ්‍යාපනය වගේ විෂයපතයන් සඳහා වියදම් කරන් තියෙන මුදල පුද්ගලයන් වශයෙන් වන මුදල් ප්‍රමාණය ඉහළ යාම හා සමාජ සුබ සාධක සහ සමාජ ආරක්ෂක කටයුතුවලදී වෘත්තීය වේදීන්ට තරම් තියෙන පිරිවැය ඉහළ යාම නිසා ඊට සාපේක්ෂව ඔවුන්ගේ වැටුප් වලින් අඩුවන ප්‍රමාණය වැඩිවීම මත එක පැත්තකින් ඔවුන්ගේ වැටුප් දීමනා සම්බන්ධ විෂමතාවයකට සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය ලක් වෙලා තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව මැතිවරණයට පෙර ජනාධිපතිවරයා සහ රජය ලබා දීපු ප්‍රතිපත්තිත් පළමු අයවැයෙන් පස්සේ
අයවැයේදී සමහර දීමනක් කප්පාදුවට වෛද්‍යවරු ලක් වුණා. ඒව නැවත ක්‍රමිකව ලබා දීම සම්බන්ධව රජය ලබා දීපු පොරොන්දු ඉෂ්ට නොකිරීමක් තමයි වෛද්‍යවරුන්ගේ වෘත්තීය සංගම මේ වෘත්තිය අරගෙන නිරත වෙලා තිබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඒක අමුතුවෙන් මේ අලුතෙන් පටන් ගත්ත අරගලයක් නෙමෙයි. රජය ලබා දීපු පොරොන්දු නියමිත කාල රාමුවක් ඇතුලේ ලබා නොදීම මත ඇතිවෙච්ච තත්ත්වයක්. ඒක මම හිතන්නේ ජනාධිපතිතුමාට සහ ප්‍රශ්නයක් තියෙනවා අවස්ථාව. ඔව් ඉතා දැන් ඔබ දන්නවා මේ පොදුවේ 2026 ඉඳලා 2025 26 අවස්ථා දෙකේම රජයේ සේවකයන්ගේ පඩි වැඩි කළා. ඒ වගේම සෞඛ්‍ය වෘත්තිකයන්ගේත් වැටුප් වැඩි කරලා තියෙනවා. සමහරක් වැටුප් 30000කින් 35000කින් 18000කින් විවිධ මට්ටම් වලින් වැඩි වෙලා තියෙනවා. එතකොට රට කාලයක් තිස්සේ විශාල ආර්ථික ප්‍රපාත කේන්ද්‍රවල ක්‍රමානුකූල විස්තරයෙන් පටන් ගත්ත විතරයි. ඒතකොට පොදුවේ රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ දාලා පෞද්ගලික අංශයට රුපියල් 30000ක අවම වැටුප් කරලා වතු කරේට රුපියල් 400ක් දීලිවලා මිනිස්සුන්ට දෙන්න පුළුවන් උපරිම සහනය ආණ්ඩුව දුන්නා. හොඳයි අපි එතකොට ඊට අමතරව තවත් මේ වගේ අර්බුදකාරී තත්ත්වයක තවත් ඉල්ලන එක සමග යන බලවේග ඉදිරිය ඔබ අනුමත කරනවද? අර්බුදය මොකක්ද? අසාධාරණ ඉල්ලීම් තවත් අනුමත ඔබ කරනවා. තමයි කියන්නේ රටේ ආර්ථික ස්ථාවරතන ගමන් කරන බව. දැන් මං කිව්වේ දැන් මෙතන කිසිම අවස්ථාවක වෛද්‍යවරු හෝ සෞඛ්‍ය වෘත්තිකයන් මේ වැටුප් දීමනා කියන්නේ Tamanට අලුතෙන් දෙයක් ඉල්ලනවා නෙමෙයි කප්පාදු දේ ලබා දීම සඳහා. ඒ වගේම තමයි මං කිව්වේ අධ්‍යාපනයේ සෞඛ්‍ය හා ආර්ථික සිසු උද්දම තත්ත්වයක් එක්ක විශාල වශයෙන් ආදායම් බදු කප්පාදුවකට සෞඛ්‍ය වෘත්තිකයන් වෛද්‍යවරු ලක් වෙලා තිබෙනවා. එතකොට මේකදී ඔවුන් ඉතා පැහැදිලිව ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග අවස්ථා ගණනාවක් සාකච්ඡා කළ බවත් ඔවුන්ට ඒ නියමිත කාලරාමය තුලදී අදාළ සිදුවෙච්ච අසාධාරණකම් නිවැරදි කර දෙන බවට පොරොන්දු වුණු බව ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි ප්‍රමාණවත් තරම් ඔවුන්ගේ සාකච්ඡා සඳහා දොරටු විවරුනේ නැති බව සඳහන් කරනවා. මට චූටි එකක් ඒ ඔස්සේම යන නිසා ඔබතුමා වෛද්‍යවරයෙක් විදිහට පිළිගන්නවද නැද්ද කියලා චුට්ටක් රටට කියන්න. 2024 දෙසැම්බර් 31 වෙද්දී ඔබ වෛද්‍යවරයෙක් විදිහට ඔබේ වැටුපේ සිට අනිත් වෛද්‍යවරු අවසානයේ ගෙදර ගෙනෙන අවසන් වැටුප එක්ක ගත්තාම 2026 ජනවාරි වැටුපයි අතරේ වැඩිවීමක් වෙලා නැද්ද අගේ? යහට මෙහෙට වෙනස් වීම වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් සමස්තයෙන් වැඩිවීමක් වෙලා නැද්ද කියන එක ඔබ පිළිගන්නවද නැද්ද කියලා? සංඛ්‍යාත්මක නෑ මං කියන්නේ ඒක දැන් සංඛ්‍යාත්මකව මූලික වැටුපේ මූලික වැටුප වැඩි කරලා තියෙන්නේ. සංඛ්‍යාත්මක මූල්‍යමය ගෙන්නේ. නමුත් ඒ වැඩි වෙන මුදලේ වටිනාකම අපි කියන්නේ දැන් මේක ෆයිනෑන්ෂියල් වැලියු එක නෙමෙයි ඉකොනොමික් වැලියු එක ගත්තට පස්සේ ආර්ථිකමය වශයෙන් ගත්තට පස්සේ මගේ විනාඩියක් හරි ගන්න මේ අමිලනාත් මට වැදගත්. දැන් ඔබතුමා විශේෂයෙන්ම වෛද්‍යවරුන්ට රිජුව බලපවපු එකක් තමයි පේ ටැක්ස් එක. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒව ගෙනවු පේ ටැක්ස් එක. දැන් අපේ ගවර්න්මන්ට් එක ඇවිල්ලා පේ ටැක්ස් එකේ පළවෙනි ස්ලැබ් එක ලක්ෂ තිබිච්ච එක 1,50,000 දක්වා වැඩි කරා. ඒතකොට ඔබේ සේවාවේ ගොඩක් වෛද්‍යවරුන්ට 1,50,000 දක්වා වැඩි කිරීම ඇතුලේ ආපු බෙනිෆිට් එකක් තියෙනවා මේ රටේ වෘත්තිකයන්ට සහ ලක්ෂයට වඩා වැඩි ආදායම් ලබන. ඒතකොට ඒ සහනේ මේක ඇතුළේ ඉලක්කමක් විදිහට නැහැ. හැබැයි අර වෙනදා ඒ ලක්ෂ සීමාවෙත් ටැක්ස් වෙලා පේ ටැක්ස් වෙලා වැටුප ගෙනියනකොට යන්නේ කියන්නේ සමන් කියන්නේ ඔබතුමා ඒවා සාධාරණව පිළිගන්නව නම් වෛද්‍යවරයෙක් මම කියන්නේ යම් තැනකදී වෛද්‍යවරුන්ගේ වැටුප් වල දලාගේ වැඩිවීම හා වෛද්‍යවරුන්ට තිබුණු සේවා පහසුකම් වැඩිවීම සිද්ධ වෙලා ඒක එහෙම නැහැ කියලා අපි කවුරුත් ප්‍රකාශ කළා නෑනේ. නමුත් මෙතන ඉල්ලීම තියෙන්නේ ජනාධිපතිවරයා සමග හා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවලදී ඔවුන්ට අනිකුත් අඩුපාඩු සහ විෂමතා සම්බන්ධයෙන් සේවා ව්‍යවස්ථාව නිර්මාණය සම්බන්ධ වෙච්ච පොරොන්දු ඉෂ්ට නොකිරීමේ ප්‍රමාදිත. ඒක නැවත ඔවුන් කියන්නේ ප්‍රශ්න නෙමෙයි. සේවා ව්‍යවස්ථාව ගැටලුව ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි. සේවා ව්‍යවස්ථාවේ ගැටලුව වෛද්‍ය වෘත්තිකයන් අතර තියෙන එකතාවයක් නැතිකම. හරි. ඒ නිසා ඔබ නියෝජනය ඔබ පෙනී ඉන්න වෛද්‍ය වෘත්තිකයන්ට බහුතරයක් තියෙනවා කියලා ප්‍රකාශයටපත් කරනවා. ඔවුන්ට පුළුවන් අභ්‍යන්තරයේ වෛද්‍ය වෘත්තිකයන් අතර එකතාවයක් ඇවිල්ලිවලා ආණ්ඩුවට කියන්න මෙන්න අපි එකක වෙච්ච සේවා ව්‍යවස්ථාව කියලා. තාම එහෙම දීලා තියෙනවද? තාම එහෙම එකක් දීලා නැහැ. ඒ නිසා බොරු කියන්න එපා. රටට සේවා ව්‍යවස්ථාවේ ප්‍රශ්න තියෙන්නේ ඔවුන්ගෙමයි. ඒ නිසා ඔවුන් හරියට එකක් හදලා ඉවරලා ආණ්ඩුවට දුන්න තැමතිවරයාට මෙන්න මේක අපි එකෙක් වෙන තත්ත්වය කියලා ආණ්ඩුවට පුළුවන් ඒක පිළිබඳව සලකා බලන්න. තාම එහෙම එකක් දීලා නැහැ. තාමත් සාකච්ඡා කරනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා තිබෙනවා. ඉතින් දැන් මෙතන ආණ්ඩුවට පුළුවන් වෙනවා වෛද්‍යවරුන්ගේ මේ දැන් වෙලා තියෙන විශේෂඥ වෛද්‍යවරු දැන් තියෙන්නේ සෞඛ්‍ය සේවය ගත්තට පස්සේ විශේෂඥ වෛද්‍යවරු, රෝහල් පරිපාලනය කරන වෛද්‍යවරු, සාමාන්‍ය ඒ කියන්නේ ශ්‍රේණිගත වෛද්‍යවරු වෛද්‍යවරු කණ්ඩායම්
ගන්නාවක් කියලා. ඒක ඒක අයට බලපාන සේවා විස්ථා වෙන වෙනම සකස් කිරීම සම්බන්ධ තමයි මේ සාකච්ඡාව පැනගෙන ඉතින් ආණ්ඩුවට පුළුවන් අපි කියන්නේ දැන් මේක ප්‍රශ්නයක් දක්වා ගමන් කරන්නේ නැතුව උන්ගේ ඉල්ලීම හරි මේ සේවා විස්ථාව සම්බන්ධයෙන් ප්‍රමාදයන් සිදු වුණා නම් විශේෂඥ තාක්ෂණික කමිටුවක් පත් කරලා මේක විසඳුම සඳහා වන තැනට ගමන් කරන්න පුළුවන්කමක් තිබුණා. ඒ නිසා මම හිතන්නේ සාකච්ඡා ප්‍රවේශය ලබා දීම හා තාක්ෂණික කමිටුවක් පත් කරලා මේ ගැටලු විසඳීම සම්බන්ධ එකඟතාවයකට පැමිණෙනවා නම් මට මේ තත්ත්වයට ගමන් කරන්නේ නැහැ. Wow! Beautiful! මතුවෙච්ච කුෂිකර්ම අමාත්‍යාංශයේ 2004 මාස 13ක් පාලනය කළ අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ඔබ දන්නවා කුෂිකර්ම අමාත්‍යාංශයේ අපේ සූර්යජ් මන්තුමා කිව්වා වගේ එවකට 2004 වන විට ඊට පෙර සියලු වර්ෂවල අරගෙන බලද්දී ඉතිහාසයේ වැඩිම සහල් ලස්සන වාර්තා කළේ 2006 අවුරුද්දේ. ඒකම ඇති මාස 13ක අනුර කුමාර දිසානායක හිටපු කුෂිකර්ම අමාත්‍යවරයාගේ භාවිතාව පිළිබඳව ඊට අමතරව කුෂිකර්ම අමාත්‍යාංශයට තමයි පස්සම්පත කටයුතු පිළිබඳව මිල්කෝ ආයතනයේ බාර වෙලා තිබුණේ. මිල්කෝ ආයතනයේ අනුර කුමාර දිසානායක එවකට කුෂිකර්ම අමාත්‍යවරයා බාර ගන්නකොට කෝටි 5ක බැංකු අයිරාවක් තිබ්බේ. ඒක අපි බාර දෙනකොට කෝටි 20ක ස්ථාවර තැන්පතුවක් එක තමයි බාර දුන්නේ. ඒ නිසා මාස 13කින් කරපු දේ තමයි කුෂිකර්ම අමාත්‍යාංශයේ අවුරුදු 77ක ඉතිහාසයක් තියෙනවා තමයි. හැබැයි ඉතිහාසය අපි වග කියපු අමාත්‍යාංශ 4ට මාස 13ේදී උපරිම සාධාරණ කිෂ්ඨ කළා තමයි අපි එළියට බැස්සේ. Nice. ඒ නිසා තමයි අනුර කුමාර දිසානායක හිටපු කුෂිකර්ම අමාත්‍යවරයා රටේ ජනාධිපතිවරයා බවට මේ රටේ ජනතාව තෝරාපත් කරගත්තේ. ඒ වගේම තමයි වෛද්‍ය වෘත්තිකයන්ගේ ගැටලුව පිළිබඳව චමල් මහත්මයා මතු කළා. මට කියන්න තියෙන මුලින්ම කියන්නේ සේවා ව්‍යවස්ථාව කියන කාරණේ මතු කළා. සේවා ව්‍යවස්ථාව කියන එක වෛද්‍ය වෘත්තිකයන් අතරේ බේරාගත යුතු ප්‍රශ්නයක්. විශේෂඥ වෛද්‍යවරුත් සාමාන්‍ය වෛද්‍යවරුත් ඔවුන් එක මේසයකට වාඩි වෙලා අපි රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කියනවා උන්ට තමයි බලයක් තියෙන වෛද්‍ය වෘත්තිකයන්ගේ කියලා සියලු බලය උන්ට තියෙනවා කියලා. ඒ නිසා ඒ සියලු වෛද්‍යවරුන් එක මේසයකට අරන් ඇවිල්ලා ඔවුන්ගේ වෘත්තිමය ගැටලු ටික එක මේසයක ඉඳලා වාඩි වෙලා කතා කරලා කොලයකට අරගෙන අමාත්‍යවරයාට බාර දුන්නා නම් සේවා ව්‍යවස්ථාව පිළිබඳව ආණ්ඩුව ඊට පස්සේ ආණ්ඩුවේ ස්ථාවරයත් එක්ක කතා කරගන්න පුළුවන්. තාම එහෙම එකක් බාර දීලා නැහැ. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ තාම වෛද්‍යවරුන්ගේ අතේ. ඒ වගේම තමයි ඔවුන් මතු කරන ඉල්ලීම් කිහිපයක් තිබෙනවා. එකක් තමයි ඖෂධ පිටින් ගැනීම සඳහා ඔවුන් චිත් ලියන්නේ නැහැ කියන එක. ඒ නිසා අපේ නියෝජ්‍ය අමාත්‍යවරයාත් ප්‍රකාශ කළා මාධ්‍ය සාකච්ඡාවකදී පැහැදිලිව එහෙම කල් ලියන්න එපා. රටට අවශ්‍ය ඖෂධ සෞඛ්‍ය ශාස්ත්‍රයට අවශ්‍ය ඖෂධ 838ක් අනිවාර්ය අත්‍යවශ්‍ය ඖෂධ ටික ආණ්ඩු මැදිහත් වෙලා අරගෙන අරගන්නව රෝහලවල ලබා දීලා තියෙනවා. එහෙම හදිසියව නැති ඖෂධ තියෙනවා නම් හුවමාරු කර ගැනීම සඳහා වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වගේම එහෙමත් නැතුව ගියොත් එහෙම මිලදී ගැනීම සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. ඒ නිසා දැන් තියෙන සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගැටලුව තමයි මේ තියෙන අත්‍යවශ්‍යය හඳුනාගත්තු ඖෂධ ලබා දීදී වෙළඳනාම වලින් විවිධ වෛද්‍යවරු තමන්ගේ වෙළඳ උපක්‍රම නිසා වෙනත් ඖෂධ ලියන එක. ඒ නිසා ඒක කරන්නත් එපා. ඒක ඔවුන්ගේ ඉල්ලීමක්. ඒ නිසා ඒ ඉල්ලීම තමයි ඔවුන්ගේ ප්‍රධාන සටන්පාඩයක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක දිගටම කරන්න කියලා තමයි අපේ පැත්තෙන් ඒ ඉල්ලීම තියෙන්නේ. ඊට පස්සේ පිටින් පරීක්ෂණ ලියන්නත් එපා කියලා තියෙනවා. ඒ නිසා පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය කරන රසායන ද්‍රව්‍ය ඒ පහසුකම් බඳවා ගැනීම වේගයෙන් කරමින් ඉන්නවා. ඒ නිසා ඊට ඉක්මනින් මේ රසායනකාරවල තියෙන තදබලත් අපිට අඩු කරගන්න පුළුවන්. ඒ නිසා මේ රෝහල් අතර තියෙන රසායනගත අතර තියෙන සම්බන්ධය අන්තර් සම්බන්ධය හදලා බොහෝ පරීක්ෂණ අපට රෝහල් පරිශ්‍රය ඇතුළේ කරගන්නත් පුළුවන්. ඒ නිසා අර අපේ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ වැඩසටහනකදී අපේ රටේ තියෙන CT යන්ත්‍ර හවස 4-5 වෙනකම් විතරයි වැඩ කරන්නේ. පැය 24 වැඩ කරන්නේ නැහැ. ඒ නිසා වෛද්‍යවරු හවස 4ට පහට ඕෆ් වෙලා යනවා. ඊට පස්සේ මේ යන්ත්‍රත් නිවා දමනවා. ඒ නිසා ලෝකේ හැම රටක්ම මෙවැනි වටිනා යන්ත්‍ර පැය 24 වැඩ කරනවා. ඒකට අවශ්‍ය කරන කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ නිසා කරුණා කරලා මේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඇතුළේ මේ ගැටලුව සැලකුණු ප්‍රමාණය බේර ගන්න පුළුවන්. මදිපාඩු වෙන සියල්ල ආණ්ඩුව සෞඛ්‍ය ශාස්ත්‍රයේ අත්‍යවශ්‍ය දේවල් සපුරවෙන්න ඉන්නවා. ඒ නිසා ඒක තමයි දෙවනි ඉල්ලීම උන්ගේ සරම්පාට. ඒ නිසා ඉල්ලීම දිගටම ආරක්ෂා කරන්න කියලාත් ආණ්ඩුව පැත්තෙන් ඉල්ලීම තියෙනවා. ඒ වගේම තමයි වෛද්‍ය සහායන සඳහා දේශපාලන උමනාවලින් පිටට යන එක ඔවුන් වැළකිනවා කියන එක. අපි කියන්නේ දේශපාලන උමනාවක් තියෙන වෛද්‍ය සහායන සඳහා පිටට යන්නත් එපා. සෞඛ්‍ය ලේකම්වරයාගේ නිසි අනුමැතියක් සහිතව තමයි ඒක කරගන්න ඕනේ. ඒ නිසා ඒක කරන්නත් එපා. ඒකත් ඔවුන්ගේ ඉල්ලීම සරම්පාටයක්. ඒ දිගට මේ සරම්පාටය තුල ඉන්න කියලාත් ඇමතිවරයා ඉල්ලා සිටියා. මොකද අපිත් කියන්නේ වෛද්‍ය වෘත්තිකයෝ සේවා කාලය තුල දේශපාලන අරමුණු තියෙන මේ සායන සඳහා යන්න එපා කියන එක. ඒ වගේම තමයි සහායකයෙකු නැතුව
තමන්ගේ වෘත්තිය නියැලෙන්න එපා කියන එක. ඒක ආචාර ධර්ම වලටත් පටහැනි. අනිවාර්යයෙන්ම කාන්තාවක්ගේ ශරීර පරීක්ෂා කරනවා නම් කාන්තා හෙද නිලධාරියක් හෝ සාතු සේවිකාවක් ඉන්න නැත්නම් තමන්ගේ ඥාතිවරයෙක් ඉන්න ඕනේ. එසේ නොවන අවස්ථාවල වෛද්‍යවරයෙකුට ආචාර ධාර්මිකවත් අයිතියක් නැහැ තමන්ගේ වෘත්තිය නියැලෙන්න. ඒ නිසා ඒකට අවශ්‍ය කරන පහසුකම් ටික සලසලා තියෙනවා. ඒ නිසා මේ සටන් පහට ටික ඇමතිවරයා ප්‍රකාශ කළා දිගටම ඒ සටන් පාට තුල ඉන්න ඒවත් අපි බලාපොරොත්තු වෙන දේවල් කියලා. ඒ නිසා සේවා ව්‍යවස්ථාව පිළිබඳව ඔවුන්ගේ ප්‍රශ්නයක්. ඒ නිසා ඒක අපට දාලා නැහැ.